ආයිබෝන්. ඉතින් ඕන කාලයකට පස්සේ මම තවත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මං හිතුවා කන්ද විහාරය ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් කන්ද විහාරේ ගියපු කට්ටියත් ඇති, නැති කට්ටියත් ඇති. නැති කට්ටියට බලන්න දේවල් මේකේ තියෙනවා. ඉතින් කන්ද විහාරයට ඇතුල් වෙන තැන මුලින්ම තියෙන්නේ මෙන්න මේ වගේ පරිසරයක්. ඉතින් මෙතනදී අපිට පුළුවන් පූජා වට්ටි, හඳුන් කූරු, පහන් තිර, පොල් තෙල්, ඒ වගේ සියලුම දේවල් ගන්න පුළුවන් ඒ කන්ද විහාරයට ඇතුල් වෙන පෙර. ඉතින් කන්ද විහාරයට ඇතුල් වුණාන් පස්සේ මේ මුලින්ම අපිට මේ වගේ මේ පොඩි කන්දක් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් කන්ද විහාරේ දැන් අලුතෙන් මේක නම් ටිකක් පරණයි. ටිකක් විතර මේ වගේ ලස්සනට මේ හදලා තියෙනවා. හැබැයි අපි මුල්ම කාලේ කන්ද විහාරයට යනකොට දැන් ගොඩාක් වෙනස්. අතරම ලොකු වෙනස්කම් ගොඩාක් කරලා තියෙනවා. ලොකු නිර්මාණ. දැන් ලොකු වියදමක් කරලා ලස්සන චිත්‍ර ලොකු බුදු පිළිමයක් හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඉස්සරහට බලන්න ඔයාලට දැක ගන්න පුළුවන් මොනවද මේ අලුත්ම කරලා තියෙන වෙනස්කම් කියලා. ඉතින් මේ තමයි කන්ද විහාරයට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව. මුල්ම දොරටුවෙන් පස්සේ තියෙන ප්‍රධානම දොරටුව තමයි මේ තියෙන්නේ. ඒ දොරටුවෙන් ඇතුල් වුණාන් පස්සේ අපිට මෙන්න මේ වගේ පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් පන්සිල් ගන්න මෙන්න මේ ඉස්සරහා මේ බෝධිය යට තියෙන ඒ කෑල්ලේ තමයි යන්නේ ගොඩක් කට්ටිය පන්සිල් ගන්න. ඉතින් මේ කෑල්ල තියෙන්නේ කෙලින්ම ඇතුළටම ආවම පස්සේ තියෙන ප්‍රධාන මන්දිරය ඇතුලේ තමයි මෙන්න මේ ඔබ දකින රූප තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක විශාල බුදු පිළිම සතපෙන බුදු පිළිමක් තියෙන ලොකු මෙතන. ඉතින් ඇත්තටම හරිම ලස්සන හරි අපූර්ව තැනක් මෙතන. ඇත්තටම මනසට නිදහසක් නිස්කලංක බවක් තියෙන තැනක්. ඇත්තටම කන්ද විහාරේ මෙන්න මේ ස්ථානේ. ඉතින් ගොඩක් කට්ටිය මෙන්න මෙතනට එනවා. අනිවාර්යෙන් කන්ද විහාරයට එන කට්ටිය මේ ඇතුළට නෑවිත් යන්නේ නෑ. මොකද මෙතන ඒ තරම් ගොඩක් කට්ටිය එන්න කැමතිම තැනක්. ඉතින් කන්ද විහාරය ගැන අපිට තියෙන පෞරාණික පන්සලක්. ඉතින් විශේෂයෙන් මේ කන්ද විහාරයට ලොකු හාස්කම් තියෙනවා කියලා ගොඩක් කට්ටිය විශ්වාස කරනවා. ඒ හන්දා ඉතින් මේ කන්ද විහාරයේ දේවාල තියෙනවා. ඉතින් මේ කන්ද විහාරයට ගොඩක් කට්ටිය එනවා බාරහාර වෙන්න, ඔප්පු කරන්න, ආශිර්වාද ලබා ගන්න මේ කන්ද විහාරයට ගොඩක් කට්ටිය එනවා. බලන්න මේ අපූර්ව නිර්මාණ. මේ නිර්මාණ ටිකක් පරණයි. මුල් කාලේ ඉඳලම තිබිච්ච නිර්මාණ තමයි මේ තියෙන්නේ. අලුතෙන් නිර්මාණ වගේක් කරලා තියෙන ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට තව බලාගෙන මේ වීඩියෝ එක නරඹද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ අලුතෙන් කරලා තියෙන නිර්මාණ. මේව නම් පරණයි. මේ කන්ද විහාරේ අපි හිටපු ඒ පරිසරයෙන් පොඩ්ඩක් එළියට ආවම පස්සේ මේක තියෙන දකුණු අත පැත්තේ. ගොඩක් අය වාහනයක් ගත්තාම තමන්ගේ යම්කිසි ප්‍රාර්ථනාවක් කරන්න එහෙම නැත්නම් ප්‍රාර්ථනාවක් ඉෂ්ට වුණාම විශේෂයෙන්ම එතන තමයි කන්ද විහාරය. ඉතින් මම කළුතර හන්ද මම ඒක හොඳටම දන්නවා. අපිත් මගේ පොඩි කාලේ ඉඳලා මේ එනකොට ගත්තොත් සෑහෙන වාරයක් මම කන්ද විහාරය ඇවිල්ලා තියෙනවා. මේ කන්ද විහාරේ මේ කොටස් එහෙම අලුතෙන් හැදිච්ච කොටස්. මේවා අපි යන ඒ කාලවල තිබුණේ මේ පිළිම වංශෙත් ලී වලින් නිර්මාණය කරලා තියෙන්නේ. මේ වෙලාවේ අවුව වැටලා තිබිච්ච ක්‍රමයෙන් නිසා එතන හරියට ඇතුළ පේන්නේ නැහැ. නමුත් දැන් මෙතන මේ ලොකු බුදු පිළිමයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ බුදු පිළිම පිටිපස්සේ තමයි මේ පොල්තෙල් මේ පහන් දල්වන්න හදලා තියෙන්නේ. ඒ වගේම තවත් පොල්තෙල් පහන් දල්වන්න මේ ගෘහයක් හදලා තියෙනවා. ඒක අලුතෙන් නිර්මාණය කරලා තියෙන එක ගොඩාක් විශාලයි. ඒකත් ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් කට්ටිය එතනට යන්නේ නැහැ. තාමත් මේ ස්ථානෙට තමයි ගොඩක් දෙනෙක් එන්නේ හඳුන් කූරු පහන් පත්තු කරන්න. දැන් මෙතන මේ හඳුන් කූරු අපි ගහන්න ගියාම හඳුන් කූරු ගහන්න බෑ. ඔය ඒ තරමට හඳුන් කූරු වල මේකේ අර පත්තු වෙච්ච නැති ඒවා කොහමට හිර වෙලා යටට හඳුන් කූර ගහන්න බෑ.
මේ කන්ද විහාරයේ අලුතින් කරපු අපූර්ව නිර්මාණය තමයි මේ ලොකු බුද්ධ ප්‍රතිමාව. විශේෂයෙන් කියන්න ඕනේ කන්ද විහාර වගේ තැනකට එනවා නම් සතිය දවසක එන්න. සෙනසුරාදා ඉරිදා පොයට එනවා නම් ටිකක් ගොඩාක් සෙනගෙන තරක්. ඉතින් මේ තියෙන්නේ අර මම ඕගලන්ට කියපු දේවාල පරිසරය. ඉතින් ගොඩක් කට්ටිය පූජාවල් තියන්න මෙන්න මේ ස්ථානෙට එනවා. ඉතින් අද ගොඩක් සෙනග නැහැ. මොකද සතිය දවසක් ඒ වගේම මම මේ වෙලාවේ උදේ 9ට විතර ඇති මම මේ දැන් මේ කන්ද විහාරේ ඉන්න වෙලාව. ඒ වෙලාවේ සෙනග ටිකක් අඩුයි. විශේෂයෙන් එනවා නම් සතිය දවසක එනවා නම් නිදහසේ ඔයගොල්ලන්ට වැඳ පුදාගෙන තමන්ගේ ප්‍රාර්ථනාවන් මේ පූජාවටියක් තියලා ප්‍රාර්ථනාවල් ඉෂ්ට කරගන්න ප්‍රාර්ථනා කරලා ඉතින් මේ වගේ තැනකට නිදහසේ ඇවිල්ලා යන්න සතිය දවසකට එන්නේ. ඉතින් මේ තමයි අපි පූජාවටියක් හදන්න. ඒ කියන්නේ පළතුරු අරගෙන ආවොත් එහෙම කපල පූජාවටියක් හදන්න හදලා තියෙන ස්ථානය තමයි මේක. එකක් ගොඩාක් ලොකු විශාලට හදලා තියෙනවා. ඇතුලේ ගොඩක් දෙනකොට තමන්ගේ පූජාවටිය හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පෑන් තියෙන තැන. මේ අර බුද්ධ ප්‍රතිමාව අපිට පිටුපසින් පේන විදිය ඉතින් මේ කන්ද විහාරේ ඉතින් ඔයාලට පුළුවන් ආලෝක විදුලි ආලෝකය සඳහා මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අර ලොකු බුද්ධ ප්‍රතිමාව යට තමයි මේ ඔයගොල්ලෝ දකින්න. මේක මහා විශාල ඉඩකඩක්. ඉතින් මේක ඇත්තටම හරි අපූර්ව චිත්‍ර නිර්මාණ විශාල ප්‍රමාණයක් මේ කොටසේ කරලා තියෙනවා. ඇත්තටම හිතා ගන්නවත් බෑ ඔයගොල්ලන්ට මේක වීඩියෝ එක ඉස්සරහට බලද්දි තේරෙවි කොච්චර චිත්‍ර ප්‍රමාණයක් මේක ඇතුලේ නිර්මාණ කොච්චර තියෙනවද කියලා. ඒක හරි අපූර්ව නිර්මාණ කළා. ඇත්තටම හොඳට කරලා තියෙන නිර්මාණ. මේක ලොකු මුදලක් මේකට අනිවාර්යෙන් යට කරලා තියෙනවා. ඉතින් මේ ලස්සන ගන්න මේ වටිනාකම එතන මේ මෙතන දෙන වටිනාකම වැඩි කරගන්න සෑහෙන පරිශ්‍රමයක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ චිත්‍ර කොච්චරනම් අපූර්වට මේව නිර්මාණය කරලා තියෙනවද කියලා. මේ බලන්න මේ අඹලා තියෙන හැටි ඒවා. ඉතා සියුම්ම ඔයගොල්ලන්ට මේ ළඟට ගියත් බලා ගන්න පුළුවන් කොච්චර සියුම් මේ වැඩ කරලා තියෙනවද කියලා. මම ඇත්තටම මෙතන මේ වීඩියෝ ටිකක් වේගවත්ව තමයි මම කරලා තියෙන්නේ. මොකද කාලයත් එක්ක ගොඩක් හිමින් නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් මෙතනින් ගන්න පුළුවන්. ඕගොල්ලෝ අනිවාර්යෙන් වෙලාවක් තිබිච්ච වෙලාවක අනිවාර්යෙන් කන්ද විහාරයට ඇවිල්ලා මේ වගේ තැන් වලට ඇවිල්ලා නිදහසේ මේවා රස විඳින්න. අතන මෙතන තට්ටු කීපයක් තියෙනවා. මේක ඉහළට යනකම්ම මේ වගේ චිත්‍ර තියෙනවා. ඔයගොල්ලන්ට මම මේ පෙන්නන්නේ පහළ තට්ටුවේ. ලංකාවේ විහාරස්ථාන වලින් ලොකු ආදායමක් ලබන ප්‍රසිද්ධ ස්ථානයක් තමයි කන්ද විහාරය. ඉතින් ඇත්තට මේ ආදායම වලින් ලොකු වියදමක් කරලා මේ වගේ විශාල දැවැන්ත නිර්මාණات කරලා තියෙනවා. දැන් මම යන්නේ මේ දෙවෙනි තත්ත්වයට. එක අඟලක අරින්නේ නැතුව, කියන්නේ ස්කාන්සියේ කියන්නේ අපතේ යවන්නේ නැතුව හැම තැනම නිර්මාණයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ නිර්මාණ අපෙන් පස්සේ අනාගත පරපුරට දකින්න ලැබේවි. මේ නිර්මාණ අපි පොඩි කාලේ තිබිච්ච ඒවා නෙමෙයි. මේවා මේ ළඟදී නිර්මාණය කරපු දේවල් තමයි. මම හිතන්නේ අවුරුදු 5ක 10කට මෙහා වෙන්න ඕනේ මේ නිර්මාණ කරලා තියෙන්නේ. මේක නම් බලනවා අඹලා තියෙන අපූර්ව මේ චිත්‍ර ටික නම් ටිකක් විතර පරණ ඒවා වගේ ඔයාලට පේනවා. පොඩ්ඩක් තීන්ත එහෙම පොඩ්ඩක් ගියපු තැන් අපිට දකින්න තියෙන.
මොනවා වුණත් කන්ද විහාරය ගැන ඓතිහාසික පූජා භූමියක්. ඉතින් මේ කන්ද විහාරේ තියෙන්නේ අලුත්ගම. ඉතින් අලුත්ගම කන්ද විහාරය ඉතින් සෑහෙන ප්‍රසිද්ධයි මුළු ශ්‍රී ලංකාවේම ප්‍රසිද්ධ තැනක්. ඉතින් ජීවිතේ එක දවසකට හරි අවිල්ලා යන්න ගොඩක් වටින තැනක්. ගොඩක් කටට විශ්වාසයක් තියෙනවා කන්ද විහාරයට ඇවිල්ලා බාරයක් වුණාම ඒක සාර්ථකව ඉෂ්ට වෙනවා කියලා. ගොඩක් පූජාවල් තියන්න මේ කන්ද විහාරයට ඒක නිසා බොහෝ පිරිසක් එනවා. මේ රූප අඹලා තියෙන මේ ඇතුළත සෑහෙන සිසිල් බවක් තියෙනවා. අතරම හරිම කූල් ගතියක් තමයි තියෙන. දැන් මම මේ දවස්වල යන්දි සෑහෙන රස්නේ වැඩි. එළියේ සෑහෙන දරාගත නොහැකි රස්නයක් තියෙනවා. හැබැයි මේක මේ චිත්‍ර තියෙන මේක ඇතුළට ගියාම මේ ගෘහය ඇතුළට ගියාම නම් මාර කූල් එකක් තියෙනවා. මේ වගේ නිර්මාණ කරන්න හිතන් ඉන්න අය ඉගෙන ගන්න අය ඉන්නවා නම් ගොඩක් වෙලාවට මේක ගොඩක් වටිනවා. සෑහෙන විවිධ නිර්මාණ මෙතන තියෙනවා. ඉතින් ඉගෙන ගන්න කට්ටියට ගොඩක් වටිනවා. මේ නිර්මාණ වලින් ගොඩක් දේවල් ඒකට බලලා ගැටුමක් ගන්න පුළුවන්. මේකත් අලුතින්ම නිර්මාණය කරපු එකක්. මමත් මේක පළවෙනි වතාවට තමයි මම මේක දකින්නේ. බලන්න එතනත් විශාල රූපමානයක් අඹලා තියෙනවා. බලන්න මේවා තියෙන අපූර්ව. මම යන්නේ පළවෙනි වතාවට. විතසිතුවම් කියන්නේ අපේ විහාර මන්දිරවල අපිට එදා ඉඳන් ඉතිහාසය අපි දකින ගොඩක් තැන්වල ඒ විහාරවල අපි දකින මේ වගේ චිත්‍ර පිළිම අඹලා තියෙනවා. ඉතින් ඒක තවත් දිගුවක් විදිහට මේ කන්ද විහාරේ මේ අලුතින් නිර්මාණය කරපු මේ ප්‍රදේශය තුලත් ඒ පින්තූර අඹලා තියෙන්නේ. තව අනාගත පරපුරටත් බලා ගන්න. මොකද මේ පින්තූර මේ වගේ නිර්මාණ කියන්නේ අපේ විහාරස්ථානත් එක්ක බැඳිලා තියෙන දෙයක්. මේ චිත්‍රවල විවිධ අවස්ථා අපේ ජීවන චාරිකාවේ විවිධ අවස්ථා තමයි අඹලා තියෙන්නේ. මේ තමයි අලුතෙන් නිර්මාණය කරපු විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ කන්ද විහාරේ පිහිටලා තියෙන ලොකු කන්දක නිසා මේ පිළිම වහන්සේ ගොඩක් ඈතට පේනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතාපවත් බව මේ වගේ නිර්මාණ වලින් පිළිබිඹු කරනවා. ඒ වගේම මේ ස්ථානෙටත් මම යන පළවෙනි අවස්ථාව. මොකද මම ගිය අවුරුද්දේ නකොලත් මේක අවසන් කරලා තිබුණේ නැහැ. මෙතනත් හරීම අපූර්වට නිර්මාණය කරලා තියෙන. ඔයගොල්ලෝ බලන්න මේක රත්තරන් පාටින් සියලුම දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. වැඩි හරියක්ම තමයි රත්තරන් පාටින්. ඒ වගේම මේක ඉහළ කොටස තියෙන වීදුරු
ඒ කියන්නේ ප්‍රතිබිම්බයක් හැදෙන. දැන් ඔයගොල්ලන්ට මම මේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. පහළ උඩ ප්‍රතිබිම්බයත් එක්ක හරිම ලස්සනයි. ඒක හරි අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ තමයි අපේ කන්ද විහාරේ තියෙන සිරිය. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කට්ටිය එන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ සතිය දවස්වල එන්න සෙනසුරාදා ඉරිදා පොය දවස්වලට නම් ගොඩක් වෙලාට එන්න එපා. මොකද ගොඩාක් සෙනගෙන්න තරක්. ඉතින් ඔයගොල්ලන් මොනවා හරි බලාපොරොත්තුවක් තියෙනවා ඉෂ්ට කරගන්න පූජාවක් තියන්න. ඉතින් එන්න කන්ද විහාරේ අනිවාර්යෙන් ජීවිතේ එකපාරක් හරි ඇවිල්ලා යන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මම හිතනවා ඔයගොල්ලන්ට පොඩි හෝ දැනුමක් වෙනින් ගන්න ඇති කියලා. ඉතින් නැවතත් ලස්සන නැවත ඔයගොල්ලන්ට දැනුමක් කියන වීඩියෝ එකක් අරගෙන එනකම් ඉතින් මම ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ සියලු දෙනාටම ජය වේවා.